කතරගම විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කොහොමද ඔබතුමන්ලාගේ දැන් ප්‍රතිචාරය ඒ පිළිබඳ නීතිමය කටයුතු අරගෙන තියෙනවා. දැනට නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඉතින් එතන සිද්ධ වුණේ මොකද්ද කියන එක හරියටම අපි දන්නේ නැහැ. ඒ පිළිබඳ සාක්ෂි සටහන් කරගෙන උසාවිය මගින් ඒ අවශ්‍ය පියවර ගනි. එතකොට මේ විශ්වවිද්‍යාල තුර මේ නවකවාදයේ සම්පූර්ණ නැවැත්වීමට ආණ්ඩුවේ මොකක් හරි වැඩ පිළිවෙලක් මෙතන නවකවාදයේ මොනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔහු දෙවන වසර ශිෂ්‍යෙක්. තුන්වන වසර ශිෂ්‍යයන් තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්න විදිහට විශ්වවිද්‍යාලවල දෙවන වසර සිසුන්ව නවකවාදයට ලක් වෙන්නේ නැහැ. දෙවන වසර සිසුන් තමයි පළමු වසර නවක සිසුන්ව ඔය නවකවාදයට භාජනය කරන්නේ. ඒ නිසා මේක නවකවාදයක්මද වෙනත් මොකක්ද සිද්ධියක්ද කියන එක පරීක්ෂණ වලින් තමයි හෙළිදරව් වෙන්නේ. කෙසේ වෙතත් ඒව නැවැත්වීමට කටයුතු කරන්න ආණ්ඩුවේ තියෙනවද වැඩ? අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් දැනටමත් පියවර ගනිමින් තියෙනවා. ඉතින් මේ සිද්ධියේදී නීතිය ක්‍රියාත්මක වීමෙනුත් ඔප්පු කරන්න ඒක තමයි. අපේ විශ්වවිද්‍යාලය පුළනවද සෑම ශිෂ්‍යයෙක්ම අත්සන් කරනවා. තාපෝදේ ලක්ෂණයක් කරනවා. ඒකෝට මේ නීතිය ක්‍රියාත්මක මෙහෙමයි නවකවාදය කියන එක මාධ්‍ය වලින් සහ සමහර තැන්වලදී වැඩිපුරත් අතිශෝක්තියනුත් කර කියනවා. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල උපසංස්කෘතියක් තියෙනවා. ඒ උපසංස්කෘතිය තුළ සමහර දේවල් වෙනවා. ඒවා මේ අමානුෂික එහෙම දේවල් කියලා දකින්න නැහැ. ඉතින් ඒවා සමහරලාට ටිකක් වැඩිපුරත් විවාදයට ලක් වෙනවා. කොහොම වුණත් මේ සිද්ධිය කොයි වගේද කියන එක පරීක්ෂණ වලින් තමයි තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ දන්නවා විශ්වවිද්‍යාලවල ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියන්නේ.